මම ඇව මැරුවෙමි. මාස ගණනකට පෙර මා ඉමහත් ආදරයෙන් සිපගත් ඇගේ දෙකපුල් සහ දෙතොල් සහිත ඇගේ හිස ඇගේ කනින් වෙන් කරන විට මගේ සිත අභ්‍යන්තරයට ඒ දෘඩ භාවයන් කෙසේ පැමිණියාදයි මම නොදනිම්. සැබවින්ම දැනටත් එය මට මහත් වූ ප්‍රහෙලිකාවකි. අතිශයින් මුවහත් අලුත්ම අලුත්තේ පිහිතලය ඇගේ ගෙල හරහා චිරි චිරි හඬ නංවමින් එහා මෙහා වෙත්ති. හුස්ම අල්ලාගත නොහි ඇය අපහසුවෙන් නැගූ ශබ්දයත් ගෙල හරහා පැවති නහරවැල් ඡේදනය වීමෙන් විදින ලත ඇගේ රුධිරෙන් මගේ දෑතත් සිරුරත් හැඳ සිටි කමිසයක් තෙත් වූ ආකාරයත් මට ස්වප්න රූපීව මතකය. ඇගෙම කාමරයෙහි ඇගෙම සයනයෙහි මෙට්ටය ඇගේ ගෙලෙන් නිකුත් වූ රුධිරෙන් පෙඟී ගිය අයුරුත් ගෙල භාගයක් කපන විටත් දඟලමින් තිබූ ඇගේ සිරුර ගෙල කපා දැමූ පසුත් සයනය මත දියෙන් ගොඩටගත් මත්සයකු මෙන් දැඟලූ ආකාරයත් අවසාන අංශුවතෙක්ම කපා දැමූ ඉක්බිත්තෙන් චරස්කා මගේ වම් අතට ගැලවී ආග ඇගේ හිස තවත් දැස් විවර කරගෙන සිටි ආකාරයත් මට මතකය. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? ඒ මූසල සන්ධ්‍යාවෙහි මම ඇගේ දෙපා මුල වැටීගෙන හඬමින් විමසුවෙමි. හරි ඉතින් මට සමාවෙන්න. ඇය කිසි ගණනකට නැතිව කීවාය. ඔයාට මාව එපාද මැනික? මට ඔයා ඕනි. එහෙනම් ඇයි වෙන පිරිමිත් එක්ක ඉන්න යන්නේ? එවර මාය ඇගෙන් විමසුවේ තරමක දැඩි ස්වරයෙන්. ඇය වෙනුවෙන්ම පමණක් ජීවත් වන්නට සිතාගෙන ඇයත් සමග ප්‍රේමයෙන් වෙලුණු මට ඇගෙත් තවත් අයෙකුගේ වරදේ නියැලෙමින් සිටියේදී ගෙන තිබුණු ඒ ඡායාරූප මට සංසාර චක්‍රයේම අප්‍රිය කොට දැමීය. මා වඩාත් කම්පනය කළ කාරණය වූයේ එහි ඇයත් සමග සිටියේ මගේ මිතුරෙකු වීමයි. එයා මට බල කළා. ඇය හඬන්නට වූවාය. තමුසෙට තිබ්බ මට කියන්න. ඌ කිව්වා ඔයාව මරනවා කියලා. ඌ මාව කොහෙ මරන්නදෝයි? අනික තමුස ඔහුම අවලමේ යන එක හරිද? බඩුව කියන හංවඩුව වැදුනට පස්සේ නිකමට හිතුවද තමුසේ මායි එකට ජීවත් වෙන්නේ කොහොමද කියලා? නිකමටවත් මං ගැන හිතුවේ නැත නිරෝ. මම නැවතත් ඇගේ උකුල මත හිස හොවාගෙන හැඬුවෙමි. නිලු ඇය මගේ පෙම්වතියයි. මාස 3ක පමණක් වූ ඇගෙත් මගෙත් ආදරය කිසිවෙකුටත් නොකියා සිටීමට මට සිත්තුන්නේ නැත. ඇය ගැනතත් ඇතමුන් මට කී කාරණා නිසාවෙන් මගේ හෘදය ධාරානිපාත ලෙස ඇද වැටුණත් ඇයට තිබූ අසීමිත ප්‍රේමයේ හේතුවෙන් මම ඇගේ ඉතිහාසය පිළිබඳ නොතැවුනෙමි. මට වැඩක් නෑ අනිත් අය කියන කිසිම දෙයක්. ඔයා දැන් මගේ එච්චරයි. මම ඇයට දිනක එසේ කීවෙමි. එදා ඇය මාව වැළඳගත් අයුරු මට මතකය. එහෙත් අද වන විට කාරණේ බරපතලයි. ඔයා බොරු කියන්න එපා නිරූ මට. ඔයා ඌ එක්ක ඇවිත්තා. එහෙ මෙහෙ ගියා. මං සැක කෙලේ නැත්තේ ඔය දෙන්නගේ යාළුකම මං දැනන් හිටපු නිසා. අනික ඔයා ඉඳලා තියෙන්නේ ඌ එක්ක විතරක් නෙවෙයි. මල් ළඟ සාක්ෂි තියෙනවා හැම එකටම. ඇය නැවතත් හැඬුවාය. එහෙත් එදා මට ඇය හඬද්දී ඇගේ නෙතින් ඇද හැලුණු කඳුළු ගැන සංතාපයක් ශනිත වූයේ නැත. මට දුකක් දැනුනේ මගේ ආත්මය පිළිබඳයි. හිස් හැඟීමකින් මම නැගී සිටියෙමි. මං යනවා. කොහෙද ඔයා යන්නේ? ඇය මගේ අතකින් අල්ලගෙන විමසුවාය. කොහේ හරි මට තනියම ඉන්න ඕනි. මා ඇගේ අත ගසා දමා ගොස් ඈ දෙස නැවත හැරී නොබලාම යතුරු පැදිය පනගන්වාගෙන ධාවනය කළ හැකි උපරිම වේගයෙන් එය පැදවූවෙමි. අවසානයේ මුහුදු වෙරළට ගොස් මුහුද දෙස පැය 3-4ක්ම බලාගෙන කල්පනා කොට නිවසට ගියමි. මාහට මතක හැටියට දින 3ක් පමණ ගෙවෙන්නට ඇත. මේ කාලය අතරතුරේදී මම සිතින් විඳි දුක අප්‍රමාණයි.
මම ඈ ගැන සිතමින් තැවුනද ඇගේ කෙටි පණිවුඩයකටවත් පිළිතුරු නොඇව්වෙමි. තවත් එක් සැන්දෑවක මං මුහුද දෙස බලා සිටියමි. අතිශයින්ම සංකර ගති සහිත ඇගේ හැසිරීම් සහ ඇවතුම් පැවතුම් සිහිවීමෙන් මගේ නෙත් තෙත් වී තිබුණේය. මට මගේ පිටුපසින් මගේ නම කියනු ඇසීමෙන් මං පිටුපස හැරෙනවත් සමගම මගේ මුහුණට වැදුණු පාපහරකෙන් මගේ දෑසම නිලංකාර වී ගියේය. බරැති සපත්තුවක් පැළඳ සිටි පයකින් වැදුණුවේ ප්‍රහාරයේ සැරටත් එහි තැවරී තිබූ වැලි මගේ දෑස් කෙවෙනි කවන්නට වීමත් සමග මම අන්ද මන්දව වැල්ල මත ඇද වැටුණි. පොට මං ආයි කියන්නේ මූසලයා මගේ කෙල්ලකින් ඈත් වෙලා හිටපන්. මට ඇසුනේ හුරු පුරුදු කටහඬ කාගේදැයි හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැත. ඒ නිලූ සමග ඡායාරූපවල සිටි මගේ මිතුරයි. මම ඇස් පිස්සතා තමා නැගී සිටියෙමි. ඔහුත් සමග තවත් තිදෙනෙක් මා දෙස ක්‍රූර අන්දමින් බලා සිටියෙමි. අනේ මචං මට ගහන්නේ ඇයි? මෙතන වෙලා තියෙන්නේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක්. එසේ මා පවසත්තිම ඔහු නැවතත් මට පයින් ගැසුවේය. මගේ ඉලෑට කූඩුව හරහා වැදුණු ඒ ප්‍රහර දරන්නට අපහසු වූයෙන් මම වේදනාවෙන් මිරිකී දෙදනින් වැටුනෙමි. තෝ දන්නේ නැති වුණාට මං ඕකිත් එක්ක යාළු වෙලා දැන් අවුරුදු 2කටත් වැඩි. තෝ ඒකිට බලහත්කාරකම් කරලා ඒකිව දැලේ දාගත්තා. කාල කන්නියා. මම නොකළ දෙයක් ගැන ඔහු මට චෝදනා කළේය. ඔහු කෙදිනකවත් නිලූ සමග සබඳතාවක් ඇති බව මට කියා තිබුණ නැත. නිලූද මට කීවේ ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් වග පමණි. මචං ඔය කියන විදිහ දෙයක් මං කළේ නෑ. අනේ මාව විශ්වාස කරපන්. මට ගහන්න එපා. අනේ කි උඹ එක්ක සතුටින් ඉන්නවනම් කමක් නෑ. උඹ එක එක හිටහන්. දෙයියන්ගේ නාමයට මට ඉන්න දීපන්. මට ගහන්න එපා. මම ඔහු දෙස බලා ආයාචනාත්මක ස්වරයෙන් පැවසුවෙමි. ගහන්න නෙවෙයි තෝ මෙතනම ඉවරයක් කරන්න ඕනි. එසේ කියා තවත් කුණුහරුප වැලක් මට පවසා මුව බාවපිය කියා ඔහු ළඟ වුන් අනෙක් අයට කීවේය. ඔවුන්ගේ අත්වල තිබූ මුගුරු වලින් ඔහු මගේ පපුවටත් පිටටත් කකුල් හා අත්වලටත් පහර දුන්හ. මා බිම ඇඳ වැටුණු විට මට පයින් පාර දුන්හ. ඔවුන්ට හති වැටුණු පසු වේදනාවෙන් මිරිකෙමින් මම ඉතා අපහසුවෙන් දෙදනින් නැගී සිටියෙමි. මාව මරන්න එපා මචං. අම්මා ඉන්නව මං එනකම් බලාගෙන. උඹ දන්නවනේ අම්මට මං විතරයි ඉන්නේ. උඹට කන්නු වෙලා දීපු එකටවත් මං ගැන නොහිතා මගේ අම්මා ගැන හිතලා මට යන්න දීපන්. වඳින්නම් උඹට. මා එසේ කියනවත් සමග මගේ හිස පිටුපසට පහරක් පැති මගේ ඇස් නිලංකාර වූවා මට මතකයි.